ඔයාලා thumbnail එකේ දකින්න ඇති. ඒ වගේම තමයි අපි අද යන්නේ කුඩා සීගිරේ නගින්න. ඔයාලට පිටිපස්සෙන් පේන ඇති මෙන්න මේ කන්දර තමයි අපි යන්නේ. අද අපිත් එක්ක ඉන්න මේ කට්ටිය ඔක්කොම අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ලස්සන කන්දල්ලු, ලස්සන ප්ලේස් එකල්ලු. අපි ගිහිල්ලාම බලමු මොකද වෙන්නේ. අන්න අර කන්ද තමයි අපි යන්නේ ඉන්නේ. මේ තියෙන කඩු ඔක්කොම පට්ටම ලස්සනයි. අර කන්දර තමයි අපි අද යන්නේ. ඔයාලා මේ පාර කෙලින්ම ආවම මේ පැත්තට නෙමෙයි මේ පැත්තට තමයි යන්න ඕනේ. මේ පැත්තට ගිහිල්ලා කෙලින්ම ගියාට පස්සේ වම් පැත්තට පාරක් තියෙනවා. එයින් යන්න කියලා තමයි අපිට කිව්වේ. අර තියෙන්නේ අපි යන්න ඉන්න කන්ද. අපි බලමු ඉතින් ගිහිල්ලාම. හරි දැන් ඔයාලා මේ පාර කෙලින්ම ආවට පස්සේ මෙතනින් වම් පැත්තට චූටි පාරක් තියෙනවා. වම් පැත්තට තියෙන්නේ අර පාර කෙලින්ම ආවට පස්සේ වම් පැත්තට. එතකොට ඒ පාර යන්න කියලා තමයි අපිට කිව්වේ. අපි ගමේ කට්ටියකින් අහලා බලමු ඉස්සරහට අපි මොන පාරද යන්න ඕනේ. කන්ද පහළටම ඇවිල්ලා තියෙන්නේ. අර ගෙදර තමයි අපි බයික් දැම්මේ. මේ අද දැන් අපි ඔක්කොමත් එක්ක යන්න හදන්නේ කන්ද නැගින්න. මේ අපි බලමු කන්ද නැගින්නේ කොහොමද කියලා. කොහොම ආවට පස්සේ මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. පාර පොඩ්ඩක් පේන්නේ නැහැ. ඒ වුණාට මෙතනින් තමයි යන්න ඕනේ අපි. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේ මුම් මේ එන්න නැතුව මගුලක් කර කර ඉන්නවා. දැන් මේක තමයි අපි දැන් යන්න පාර. බලපංකෝ මම පාරේ හැටි. කිව්වනම් ඩෙක්සුස් දෙයක් දාන්න. අම්මෝ කිව්වනම් ඩෙක්සුස් දෙයක් දාන්නලු. හයිකින් බෑ. ඒ ඇස්සේ අපි ෂෝට් අනන් ආවේ. තව ටිකක් සුපිරි ආතල් එක. නෑ මාරේ කොහාද දෙන්නේ බම්බරු. කිව්වට අයියෝ කට්ටියන් කලයන්. ඔව් කට්ටිය. බින්දුව හපන් කට වහග. මේක නිදන් ඇදනේ. හෙට ඇවිල්ලා නිදන් ටික ගොඩ දාමු. මෙහෙම මේ. දාමු. දැන් ගොඩ දාමුද? ගොඩ දාමු. ඔක්කොම පැත්තෙන් ඉඳලා යමන් ගිල අරන් එන්න. මේ කෙලින්ම සීගිරි මානවයා නෙමෙයි මොකුත් දෙකට කියන්නේ. ඇවිල්ලා කටු සටහන් කොටලා ගිහින් තියෙන්නේ. මල්සාන්ද පේන්නේ නැහැ. ඒ අපරාධවා. ඒ මේ ලස්සන පාර තියනවා බා. මට හිතෙනවා සෙරෙප්පු කැඩී කියලා. හරවලනකො හිමාසේ. ඔබ මරු ඇයි? පාරක් හොයාගන්න බෑ අම්මෝ පාරක් හොයාගන්න බෑ මන් දෙන්න. මේ මෙතනින් උඩට ගියා එතනින් යන්න බෑ එන ගලක් තියෙන එක නෙමෙයි. දැන් මම මෙහෙන් යන්න හදනවා. ඊයසේ මුගේ තුවාලේ පෑරිලා. ෂෝට් අනන් ආවනේ ඩයල් වගේ. ඕ බා. දහංග මේ වගේ මොන හරි එල්ලලවත් යන්නේ. මේක කඩලා. ඒක කඩන්න බෑ අකෝ. පුළුවන් එකක් බෑ කඩන්න. හරි. මේක නම් පේන්නේ නෑ.
හරි යන්න පාර හම්බුණාලු. මාරු පාර. යටින්නේ. ඇත්තටම අපිට දැන් පාර වැරදිලාද කොහෙද තියෙන්නේ? ඔයාලත් අර උඩින් යද්දි වම් පැත්තට එන්න එපා. අපි දැන් මේ දකුණු පැත්තට යන ගමන් ඉන්නේ. පන්සලට නම් ගොඩක් කමාරුයිලු. මේ අපි දැන් වම් පැත්තට නෙමෙයි දකුණු පැත්තට ගිහිල්ලා බලමු. ඒ පැත්තෙන් නගින්න පුළුවන් කියලා. අපි දැන් අර පැත්තේ ඉඳන් මේ හරි පාරට ආවා. මේ ඔයාලත් එනවනම් හරි පාරේ මේ ගස්වල ඇන ගහලා තියෙනවා. අර අතන මෙතන ඇණයක් තියෙනවා ගහක. මේ නැතිනවා මේ මෙතන තමයි අපි නැවතිලා හිටියේ. මා හිමාශය කතා වුණේ මේ නේද? ඔව් ඔය ඇන ගහ මේ ගස්වල ඇන ගහලා තියෙනවා. මෙතන තියෙනවා. මේ තියෙන්නේ ඇන. ඒ පාර දිගේම ඔයාලා එන්න ඕනේ මේ අපි වගේ වෙන පාරවල යන්න එපා. අරු කිව්වනේ මේ උඹ කිව්වනේ තාප්පේ වගේ ගාලේ මේ තියෙන තාප්පේ වගේ ගාලේ. ඒක දැනින් දකුණට බා. ඒක තමයි මම කිව්වේ. මෙහෙන් දකුණ හරි. මේ මෙතන මිනිස්සු ඉඳලා දෙනවා මේ ගිනිමැල. ආව් මේ මිනිස්සු ඉඳලා තියෙනවා මේ පාර දිගටම ඇන ගහලා තියෙන්නේ ඔයාලා මේ එනවනම් ඇන බලාගෙන ගස්වල ඇන තියෙනවා. ඒ බලාගෙන එන්න මෙතන මේ තඩි ගලක් අහුවෙනවා. එතනින් දකුණට යන්න. දාන් දාලා යන්න උඹට පුකට සප්පන්ද පුකට සප්පේ කොහොනේ අල්ලගන්න අම්මෝ යන්න ළඟයි වගේ ඉවරයි ආවා අම්මෝ ආවද බා ආවා අම්මට සිරි අම්මෝ උඩටම ආවා අම්මෝ බම් ප්ලේස් එක ඔන්න අපි කන්දේ උඩටම ආවා. අට්ටලක් තියෙනවා වතුරේන. අර තියෙන අපි අතන හරවප්ප දෙන. පේන පාළු. පොකි සෙඩ්ඩි එක වගේ ලොකු එකක් බම් මතකද? අපි කන්ද උඩටම ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි ඉතින් වටේට පේන view එක. අතන වැවක් තියෙනවා වලට පේනවා ඇති. පට්ට ලස්සනයි මෙහෙම තිබ්බට මේ වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. ආත් එක දැන් මේ වෙලෙ ඉද්දා පහන් මේ වටපිටාව මාරම ලස්සනයි. මන්නම් කියන්නේ ඔයාලත් ඇවිල්ලා බලන්න ළඟ තියෙන තැන තමයි අපි මුලින්ම බලන්න ඕනේ. මේකට කුඩා සීගිරිය කියලා තමයි කට්ටිය කියන්නේ වැඩියෙන්ම. මේ කුඩා සීගිරිය ඒ කියන්නේ පිටින් බලද්දි තනිකර සීගිරිය වගේමයි පේන්නේ. ඒකින්ද තමයි මේකට කුඩා සීගිරිය කියන්නේ. මේ පැත්තේ අපි ඉන්නවා හින්දා කුඩා සීගිරිය දන්න වුණාට මේ කුඩා සීගිරිය තියනවා කියලා සමහර කට්ටිය දන්න තියෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ඇවිල්ලාම බලන්න මේ මාරම ලස්සනයි. මේ පැත්තම පේනවා මේක. කටු නැත්නම් වැඩක් නැහැ. හරියටම තුනක් ඇත්තා.
මේ තමයි අපි ෆයිනලි හදාගත්ත කූඩාරම. මේ අපි කොත්තුවකුත් හදාගත්තා. ඒකත් අපි හිතපු විදිහටම රහසට ආවා. මේක තමයි අපි අද හදාගත්ත කූඩාරම. අපි හිතනවා මේ අද කැම්ප් එක හොඳයි කියලා. අපි කොත්තුවකුත් හදාගත්තා. අපි බලමු මේ කොත්තුවක රසයිද කියලා. කොත්තුවක නම් රසට ගානට ඇවිල්ලා තියෙනවද නේද පන්සිලු? පොඩ්ඩක් සර හැබැයි. කොච්චි දෙම වැඩි. සැඩ තමයි තියෙන්නේ. හරි මේ එහෙනම් යාළුවනේ ඔයාලත් එනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ ලස්සන කන්දකට ඇවිල්ලා රෑ ඉන්න ඕනේ. රෑ හිටියම තමයි ඒ කන්ද තවත් ලස්සන වෙන්නේ. වගේම වයිබ් එක හොඳට ඔයාලට එන්න පුළුවන් රෑ හිටියා.